යමුනා විජේමාන්න ෆැෂන් ඇකඩමි YouTube නාලිකාවට ඔයාලව අදත් ආදරයෙන් පිළිගන්නවා. අද අපි මහන්න හදන්නේ ලස්සන ලදරු ඇඳුමක්. ව්‍යාපාරයකට හොඳටම ගැලපෙන නවීන විලාසිතාවකට හදන ලදරු ගවුමක් තමයි අදත් අපි හදන්නේ. අපි බලමු කොහොමද ඒක හදන්නේ කියලා. මේ ලදරු ගවුම එකවර කීපයක් ඔයාලට කපා ගන්න පුළුවන් වෙන්න බ්ලොක් එකක් හදලායි ගන්නෙ. රෙද්ද මත ඇඳලා කපන්නත් පුළුවන්. අපි මුලින්ම උරහිස් රේඛාව ඇඳ ගන්න. ඔය විදිහට උරහිස් රේඛාව ඇඳගෙන අපි ඒකේ ලකුණු කරනවා කරමින්ම 1.3 කාලකුයි පොඩි දරුවෙක් නිසා මෙහුම් වාසිත් එක්කම උරහිස අඟල් 2මාරක්. මෙහුම් වාසි අඟල් කාල දෙපැත්තට තියන්නේ පයිපින් ගහන නිසා. පයිපින් වලින් ෆිනිෂ් කරන නිසා මෙහුම් වාසි කියන්නේ අඟල් කාල. ඇඳුමේ පළල විදිහට අපි ගන්නවා අඟල් 6ක ප්‍රමාණයක්. අඟල් 6ක ප්‍රමාණයක්. ඇඳුමේ උස විදිහට ගන්නවා අපි 10 මාරක උසක්. මේකට ෆ්‍රිල් එකකුත් වෙන හින්දා ඒ උස ප්‍රමාණවත්. මේ විදිහට අපි ප්‍රමාණ ටික ලකුණු කර ගන්නවා මුලින්ම. මේ ඇඳුමේ උරහිස් රේඛාව ඉඳලා පහළට අඟල් 4ක් ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්න. උරහිස අවසානයේ ඉඳලා යන්නේ. අපි මෙතන ලකුණු කළා උරහිස දෙකට බෙදපු වගේ. කර පළල. හරහටත් රේඛාවක් අඳිනවා. උස අවසන් රේඛාවක් අඳිනවා. ඇඳලා කරකොටුව පහළට දෙන අගය ලකුණු කරනවා. පහළටත් 1.3 කාලක වගේ අගයක් තමයි අද දෙන්නේ. දීලා ඔය විදිහට කරකොටුවත් ඇඳ ගන්න. මෙතනින් අඟල් කාලක් පහත් කරලා උරහිස හැඩය ඇඳ ගන්නවා. කටත් අඳිනවා. මෙතනින් අඟල් 1.3 කාලක් වගේ ඇතුළට අරගෙන වක්‍ර හැඩයක් ඇඳ ගන්න හදන්න. මෙතනට ලස්සනට අවුල් කර හැඩයක් දෙනවා අපි. මේ විදිහට පිටුපස කරත් අපි අඟලක් විතර පහත් කරලා මේ බ්ලොක් එකේම ඇඳ ගන්න. හරිම ඉක්මනින් මේ ලදරු ගවුම කපා ගන්න පුළුවන්. අපි බලමු මේක කපන විදිහ. මේ විදිහට අපි පිටිපස්ස පළුවෙන් කපා ගන්න. අපි රෙදි වල කපන විදිහ බලමු. අපි පිටිපස්සට පළුවක් කැපුවා තනි පළුවක් නැම්මට ඉදිරිපස්සට කැපුවා ඉදිරිපස්ස කරෙන් මේ විදිහට තවත් පළුවක්. ඉදිරිපස් සහ පිටුපස් පළු දෙකම අපි ලදරු ගවුමේ කපාගෙන ඉවරයි. අපිට ඕන වෙනවා හරහට කපපු රෙදි කොටස් කීපයක් ෆ්‍රිල් එකක් දාන්න. රෙදි කොටසේ අපි මෙහෙම හරස් පටි ඇඳ ගන්නවා. අඟල් 2ක් වගේ පල්ලට මට පටිය ඕනේ. අඟල් කාල මෙහෙම වාසි තියලා. ওই විදිහට අපි 2.5 කාලක් වගේ පළලට පටිය හදා ගන්න පුළුවන්. ෆ්‍රිල් එක කොටසට අවශ්‍ය පටි පයිපින් කරන්න අවශ්‍ය පටිත් අපි කපා ගන්නවා. අපි මහන විදිහ බලමු. අපිට පුළුවන් ඉදිරිපස්සේ පළුවටත් පිටිපස්සේ පළුවටත් මේ වගේ රැලි පටිය හදා ගන්න. ළඟින් ක්‍රේට් තියලා මේ විදිහට ලස්සනට පටිය හදා ගන්න වාටියක් හීනියට මහලා.
අපි ඊට පස්සේ ඒක අල්ලමු. අපිට ඔය විදිහට මහලා මේ පැත්තට හරවලා නැවත මැස්මක් දාගන්න පුළුවන් මේ පටිය උඩ. ඔය විදිහට ලස්සනට ෆ්‍රන්ට් එකයි බැක් එකයි අපි පටි අල්ලලා හදාගන්න. උරහිස් දෙක මූට්ටු කරලා කරවටියට පයිපින් කරගන්න අවශ්‍යයි. උරහිස් මූට්ටු කරගත්තට පස්සේ අපිට පුළුවන් පිටිපස්සට ඕපන් එකක් හදලා ඒක පයිපින් කරලා කරවටියටත් පයිපින් කරගන්න. යටින් පයිපින් එක තියලා මහගල ගිහින් උඩට හරවනවා. පස්සේ අපි උඩ පැත්තට හරවලා පයිපින් එක ලස්සනට නිමා කරගන්න. පිටිපස්සේ ඉවරෙත් ලස්සනට ඔය විදිහට මහගත්තා. දැන් කරවටේට මහන්න තියෙන්නේ. කරවටේට ඒ විදිහටම පයිපින් කරගන්න. ඔය විදිහට පටිය අපිට දිගටම කරවට අල්ලලා පිටිපස්සෙන් ගැටයක් දාන්න අවශ්‍ය දිගට හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ අත්කටයි මේ පැත්තේ අත්කට දක්වා පයිපින් කරගන්න. මේ හදාගෙන තියෙන පයිපින් එක අපි තියලා මහගන්න. බලමු මේක කොහොමද හදන්නේ කියලා. නිමාව ගන්න. මේ විදිහට අපිට පටි ටික බෝ එකක් වගේ ගැට ගන්න හදාගෙන අපිට පුළුවන් පොඩි බබාලගේ ඇඳුම් වලට අල්ලන මේ වගේ ලස්සන විසිතුරු කිරීම වලින් විසිතුරු කරගන්න ඇඳුම්. මේ වගේ ලස්සන ලදරු ගවුමක් ඔයාලත් මහලා බලන්න. හරිම පහසුවෙන් මහ ගන්න පුළුවන් ගවුමක්.